හායි යාළුවනේ, ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමුද කොහොමද කියලා normal machine put එකක් අපේ machine එකට සවි කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ normal machine put එක. මේ තියෙන්නේ put එක සවි කරන්නයි නෑනේ. මේ බලන්නකෝ මේ machine put එකේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ කම්බියක් වගේ කෑල්ලක්. අන්න මේ කෑල්ලෙන් තමයි අපේ එතකොට ඇඟිල්ල ඉදිකටුව වදින්න නැතුව ආරක්ෂා වෙන්න තමයි ඒ කෑල්ල මෙතෙන්ට සවි කරලා තියෙන්නේ. ඉතින් මේ put එක හයි කරන්න ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ නියනක් අවශ්‍ය වෙනවා. මුලින්ම මෙන්න මේ පේන විදිහට ඕගොල්ලන්ට පුළුවන් හරියටම ඕගොල්ලන්ගේ ඉදිකටුව මැෂින් එකට සවි කරගන්න. මැෂින් එකට ඉදිකටුවත් සවි කරන විදිය ගැන මම කලින් YouTube එකට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අන්න ඒ විදිහට ඔයාගේ ඉදිකටුව සවි කරගන්න. ඉතින් ඔයාගේ පුට් එක අරගෙන මෙන්න මේ විදියට හරියටම අපි අර මේ ඉදිකටුව දාන්න තියෙන්නේ ඉලක් වගේ එකක්. අන්න එතන හරියටම ඇඩ්ජස්ට් කරලා තමයි තියාගන්න ඕන. මොකද පුට් එක එහාට මෙහාට වෙනින්න. එතකොට පොඩ්ඩක් අසමතුලිතව තිබ්බොතින් ඕගොල්ලන්ට මහගෙන යද්දි ගැටලු ඇති වෙනවා. අපිට අපේ ඇඳුම හරියාකාරව මහගන්නත් බැරි වෙනවා. මෙන්න මේ විදියට පොඩ්ඩක් තියලා ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ එනේ චුට්ටක් කරකවලා අපේ නියන අරගෙන හොඳටම පුට් එක තද කරගන්න. සාමාන්‍යයෙන් පුට් එක හොඳට තද වෙලාද කියලා ඕගොල්ලන්ට අල්ලලා බැලුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහාට මෙහාට හෙලවෙන්නේ නැතුව තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ පුට් එක හොඳට සවි කරලා ඒ වගේම තමයි හොඳට ඇඩ්ජස්ට් කරලා අර ඉදිකටුව හරියටම එන විදියට තමයි මේ පුට් එක තියලා ඔයා සවි කරගන්න ඕන. මේ පේන්නේ මම දැන් පුට් එක හයි කරාට පස්සේ බලන්නකො හරියටම පුට් එක මැද්දෙන් ඉදිකටුව මහගෙන යද්දි මෙන්න මේ විදිහට තියෙන්න ඕන. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ මහන්න ඕන ඇඳුම මහගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමුකෝ. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.